ඒ දවස මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක් වෙයි කියලා මට හිතක්වත් තිබුණේ නැහැ. මගේ නම අකල්ය. මම පොඩි ගමක ජීවත් වෙන සරල කෙල්ලෙක්. පොත් කියවන්න, ලියන්න මට හුඟා ආසයි. මට ලෝකේ ලස්සන උනේ අකුරු අතරින්. අපේ ගමේ පොඩි පොත්හලට හැම සතියන්තීම මම යනවා. ඒ පොත්හලේ අලුත් කලමනාකරු කෙනෙක් ආවා කියලා ගමේ අය කතා වුණා. මට ඒක ගැන විශේෂ උනන්දුවක් තිබුණේ නැහැ. ඒත් ඔහු මාව දැක්කා. ඔහුගේ නම සනුජ. දිග, උස, සරල ඇඳුම, හැම වෙලාවෙම මඳ හිනාවක්. ඔහු පොත් ඇසුරුම් කරමින් හිටියා. මම සරලව ගිහින් පොතක් අරගෙන ගෙවන්න ගියා. ඔයා මේ ලේඛකයාගේ පොත් හැම සතියෙම ගන්නව නේද? ඔහු මට කතා කළා. මම පුදුම වුණා. ඔයා කොහොමද දන්නේ? මම මෙහෙට ආපු දවසේ ඉඳන් ඔයාව බලලා තියෙනවා. ඔයා පොත් තූරන විදිහ බලද්දි ඔයා කතාවක් ලියන කෙනෙක් වගේ පේනවා. මගේ හිත අමුතු ලෙස කම්පා වුණා. එදා ඉඳන් අපේ කතාබහ ආරම්භ වුණා. මම ලියන කෙටි කතා කිහිපයක් ඔහුට කියවන්න දුන්නා. ඔහු ඒවා හරිම සෙනෙහසින් කියවලා මට කියනවා, ඔයාගේ වචනවල හිත තියෙනවා. ඒ හිත තියාගෙන ඉස්සරහට යන්න. ඔහුගේ විශ්වාසය මට ශක්තියක් වුණා. කාලයත් සමග අපි හුඟක් සමීප වුණා. පොත්හල වසා දමන වෙලාවටත් අපි දෙන්නම කතා කරමින් ඉන්නවා. ජීවිතේ, සිහින, බිය, අහිමිවීම ගැන. එක් දවසක මම ඔහුට ඇහුවා, ඔයා ඇයි මේ ගමට ආවේ? ඔහු මඳ හිනාවෙන් උත්තර දුන්නා. පරණ මතකයක් නිසා. මොන මතකයක්? මම කවදාවත් ආදරය කළ කෙනෙක් මෙහි හිටියා. ඒත් මට එයා අහිමි වුණා. ඔහුගේ ඇස්වල කඳුළු දිලිසුණා. ඒ මොහොතේ මට හිතට බරක් දැනුණා. මට තීරුණා මම ඔහුට ආදරෙයි. ඒත් ඔහුගේ හිතේ තව කෙනෙක් ඉන්නවා. මම නිහඬව හිටියා. මගේ ආදරේ හිතේම තබා ගන්න තීරණය කළා. ඔහුගේ සතුටට මම බාධාවක් වෙන්න කැමති නැහැ. දවස් ගියා. එක් සවසක ඔහු මට ලියපු ලිපියක් දුන්නා. මේක ඔයාට. අද මට ගමින් යන්න වෙලා. මගේ හිත නතර වුණා වගේ. ඇයි? මට හිතෙනවා මම මෙහි ඉන්න එකෙන් මට පරණ මතක අමතක කරන්න බෑ. මට අලුත් ආරම්භයක් ඕනේ. මට කඳුළු කාලනය කරන්න බැරි වුණා. ඔයා සතුටින් ඉන්න සනුජ කියලා මම කියාගත්තා. ඔහු ගියා. මගේ ලෝකෙ හිස් වුණා. පොත්හලට යන්න හිතක් නැති වුණා. අකුරු ලියන්න අත කම්පා වුණා. එක් රෑවක මම ඔහු දීපු ලිපිය විවෘත කළා. අකල්ය, මම හිතුවා මගේ හිතේ තව කෙනෙක් ඉන්නව කියලා. ඒත් ඇත්තටම මම ගමට ආපු දවසේ ඉඳන් මගේ හිත පුරාගත්තේ ඔයා. මට බය වුණා. නැවතම ආදරය කරන්න. ඒත් මට තේරුණා මගේ අලුත් මතකය ඔයා. මම ගමින් යන්නේ කාලයකට විතරයි. ඔයා මට බලාගෙන ඉන්නවද? මගේ කඳුළු කඩා වැටුණා. මාස කිහිපයක් ගියා. මම මගේ කතාවක් පොතක් ලෙස පළ කළා. ඒ පොතේ නම අකුරු අතරින් සැඟවුණු ආදරය. පොත් විවෘත කිරීමේ උත්සවයට හුඟක් අය ආවා. මම වේදිකාවේ සිටගෙන කතාවක් කියවන්න සූදානම් වුණා. ඒ වෙලාවේ පිරිස අතරින් හඳුනන හිනාවක්. සනුජ. ඔහු මට බලාගෙන හිටියා. ඒ ඇස්වල බය නැහැ, සැක නැහැ, ආදරය විතරයි. උත්සවයේ අවසන් වෙලා ඔහු මට ළඟට ආවා. ඔයා මට බලාගෙන හිටියද? මම hina වුණා. මම කවදාවත් නතර වෙලා හිටියේ නැහැ. ඔහු මගේ අත අල්ලගෙන මඳ හඬින් කියනවා, මේ වතාවේ මම යන්නේ නැහැ. අවුරුද්දක් පස්සේ අපි දෙන්නාම මේ පොත්හල නැවත විවෘත කළා. දැන් මේක පොත්හලක් විතරක් නෙවෙයි. ඒක ලියන, කියවන, hina වෙන මිනිස්සුන්ගෙන් පිරි ලස්සන ස්ථානයක්. මම ලියනවා. ඔහු මට උදව් කරනවා. අපි දෙන්නම එකට සිහින හදනවා. විවාහ උත්සවයේ ලස්සන වුණා. ඒත් ඒක විශාල එකක් නෙවෙයි. සරල මණ්ඩිරමක්, සමීප හිතවත් කිහිප දෙනෙක්. අකල්ය සුදු සරල සාරියකින්. සනුජ මද හිනාවෙන්. අපිට ලොකු දේවල් ඕනේ නෑ, සනුජ කීවා. අපි දෙන්න එකට ඉන්න එකම ප්‍රමාණවත්. විවාහයෙන් පස්සේ අපි ජීවත් වුණේ පොඩි කාමර දෙකක් තියෙන නිවසක. ඉදිරියට පොත්හල, පසුවේ අපේ ලෝකය. මුල් මාස කිහිපේ ලස්සනයි.
එකම කුස්සිය, එකම සිහින, අපි දෙන්නාම සතුටින්. ඒත් ජීවිතේ සරල කතාවක් නෙවෙයි. පොත්හලේ ආදායම අඩු වුණා. අන්තර්ජාලයෙන් පොත් මිලදී ගන්න මිනිස්සු වැඩි වුණා. අපේ ලාභය අඩු වුණා. බිල් ගෙවන්න අමාරු වුණා. විදුලි බිල්, වාහන ණය, ඖෂධ වියදම්. එක් දවසක සනුජ නිහඬව හිටියා. අකල්ය, අපි මේක වහලා දාමුද? මගේ හිත කැඩුනා. මේක අපේ සිහිනය නේද? සිහිනයක් තියාගෙන අපි ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. අපි අතර මුල් වතාවට උණුසුම් වචන හුවමාරු වුණා. එක් සවසක මම අසනීප වුණා. ડોක්ටර් කියනවා ඔයා ගැබිනි. මගේ ඇස්වල කඳුළු. සතුටත් බයත් එකට. සනුජ මාව බලාගෙන හිටියා. අපිට තව වගකීමක්. එදා රෑ අපි දෙන්නාම නිහඬව ඉඳගෙන හිටියා. අපිට පුළුවන් නේද? මම ඇහුවා. ඔහු මගේ අත අල්ලගෙන අපිට පුළුවන්. මොන දේ වුණත් අපි එකට. ගැබ් කාලේ අමාරු වුණා. පොත්හල වහලා දාන්න තීරණය කළා. සනුජ නව රැකියාවක් සොයීවා. දිග වෙලාවක් වැඩ කළා. මම ගෙදර ඉඳලා ලියන්න පටන් ගත්තා. මගේ අත්දැකීම්, බිය, බලාපොරොත්තු. මාස 9කට පස්සේ අපේ පුංචි පුතා උපන්නා. අපි ඔහුට නම දුන්නේ සෙනුලි කියලා. පුංචි ඇඟිල්ලි, පුංචි හිනාව, අපේ ලෝකය සම්පූර්ණ වුණා. ඒත් අභියෝග නතර වුණේ නැහැ. සෙනුලි මාස 6කට පස්සේ නිතර අසනීප වුණා. ડોක්ටර් කියනවා හදවතේ සුළු ගැටලුවක් තියෙනවා. ශල්‍ය කර්මයක් අවශ්‍ය වෙයි. මගේ ලෝකය අඳුරු වුණා. ඇයි අපේ දරුවාට? මම අඬමින් ඇහුවා. සනුජ මාව තදින් අල්ලගත්තා. අපි බින්දෙන්න බෑ. ඔහු අපේ ශක්තිය. ශල්‍ය කර්ම වියදම ලොකුයි. අපිට තරම් මුදල් නැහැ. එදා මට හිතක් ආවා. මම ලියපු කතාවක් අන්තර්ජාලයට දැම්මා. අම්මගේ හිත කියලා. ඒක වේගයෙන් පතුරුණා. මිනිස්සු ෂෙයා කළා, ඇමතුම් ආවා, සහාය ලැබුණා. මගේ කතාව මිනිස්සුන්ගේ හිතට වැදුනා. ශල්‍ය කර්ම දිනය මම රෝහලේ පුටුවේ ඉඳගෙන කඳුළු වගුරවා. සනුජ නිහඬව ප්‍රාර්ථනා කළා. පැය කිහිපයකට පස්සේ ડોක්ටර් එලියට ආවා. ශල්‍ය කර්මය සාර්ථකයි. ඒ වචන අපේ ජීවිතේ ලස්සනම සංගීතය වුණා. අවුරුදු 3ක් ගියා. සෙනුලි දැන් සෞඛ්‍ය සම්පන්නයි. ඔහු පොත් පිටු අතර දුවනවා. අම්මේ මේ කතාව මට කියවලා දෙන්න කියලා ඉල්ලනවා. අපි නැවත පොඩි පොත්හලක් විවෘත කළා. මේ පාරේ එක කාමරයක් විතරක් නෙවෙයි. ළමයින්ට කියවන්න පුළුවන්, ලියන්න පුළුවන්, සිහින දකින්න පුළුවන් ස්ථානයක්. සනුජ මට බලාගෙන කියනවා අපිට වහන්න හිතුණු පොත්හල අද අපේ ජීවිතේම වෙලා. මම hina වෙලා උත්තර දෙනවා අපේ ආදරේ වහන්න බැරි නිසා. විවාහය කියන්නේ මල් මාලාවක් විතරක් නෙවෙයි. ඒක පරීක්ෂාවක්, අභියෝගයක්. සමහර විට කඳුළු ගොඩක්. ඒත් එකිනෙකාගේ අත නොහැර ඉන්න පුළුවන් නම් ආදරේ ජීවිතයක් උපදවයි. අපේ වගේම